ඇතරම මේ පරිසර දිනය පළමු වතාවට ප්‍රකාශයටපත් වුණේ 1972 දී. ඒ කාලේ සංවර්ධනය පිළිබඳව පවත්වපු එක්සත් ජාතීන්ගේ සමුළුවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පරිසර දිනයක් ජගත් පරිසර දිනයක් ප්‍රකාශයටපත් කරන්න හේතු වුණේ. එතකොට අපි මුළු ලෝකයම දියුණු වෙනවා නම් දුප්පත් මිනිහත් පොසත් වෙනවා නම් අපිට ශනිකව මහා දැවැන්ත ප්‍රාතිහාර්යයකින් අපි හැමෝගෙම ජීවන මට්ටම ඉහළ නගින්න. ඒක දැන් වෙනවනේ. අපේ බලන්න බැලුවොත් අපේ ගෙවල් දොරවල් වල පාවිච්චි කරන උපකරණ දිනෙන් දින වැඩි වෙනවා. පාරවල් වල යාන වාහන වැඩි වෙනවා. එළියට බැලුවොත් බලන තැන අහස උසට නගින ගොඩ නැගිලි ඉදි වෙනවා. අධිවේගී මාර්ග හැදෙනවා. මහා දැවැන්ත සංවර්ධනයක් සිදු වෙනවා. ඒක අපේ වගේම මුළු මහත් තුන්වෙනි ලෝකයේම මේ මොහොත විදිහට සිදු වෙනවා. ඒ සිහින ලෝකයට යන්න දැන් පුළුවන් කමක් නැහැ. 1972 ඉන්දිරා ගාන්ධි නැතිනේ කිව්වහම ඔව් ඔබ වෙනස් වෙන්න දියුණු ලෝකයට අපිට ඔබ ගිය පාර යන්න ඉඩ දෙන්න. ඒක තමයි අද උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ. චීනය දැවැන්ත සංවර්ධනයට යොමු වෙලා තියෙනවා. ඉන්දියාව දැවැන්ත සංවර්ධනයට යොමු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවත් ඉන්දියාවට කළා ඉස්සරහින් මේ ගමන. නමුත් අවාසනාව මේ වැඩේ ප්‍රායෝගිකව කරන්න බෑ. මේ ලෝකයේ සියලුම ජනතාව ඇමරිකන් කාර්යය බවට පත් වුණොත් මේ ලෝකයේ අවුරුදු 6කට වඩා තියෙන්නේ නැහැ. ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් අපට තේරුම් ගන්න සිද්ධ වෙනවා අපි දැන් වෙනත් විකල්ප වලට යනවා. එහෙම නැත්නම් ඉතිහාසයේ මානව ඉතිහාසයේ කිසියම් මොහොතකදී මහා ප්‍රාතිහාර්යයන් පෑවා මහා දිව්‍ය ලෝකයන් සර්වපිත්‍ර ලෝකයන් හමාගෙන ගියා ඊළඟ මොහොතේ ශිෂ්ටාචාරය අතුගෑවිලා යනවා. හද්ද පිටිසර ගමක ලංකාවේ ආරම්භ බලන්න මොනවද කඩේ විකුණන තියෙන බීම වර්ග අප්‍රිකාවේ ඕනෑම දුෂ්කර ගමකට ගිහලා බලන්න මොනවද කන්න බොන තියෙන බීම වර්ග ඇමරිකාවේ සුපිරි හෝටලයකට ගිහලා බලන්න මොනවද බොන්නේ කොකා කෝලා වගේ එකක් කරන්නේ ලෝකෙම ඒකාකාරයි. ඒ නිසා විනාශය වෙනකොට විශේෂයෙන්ම ඒකට විදින්න වෙනවා. ඒ නිසා දැන් මේ පරිසරය ජෛව විවිධත්වය විනාශ වීම පොසිල ඉන්ධන භාවිතය ඒ විතරක් නෙවෙයි තව ගොඩාක් ඡාති තියෙනවා. මේ සියල්ලම එකතු කරගත්තාම අද අභියෝගයක් තියෙනවා මේ මානව වර්ගය හැමේ අපි පහුගිය අවුරුදු 250 තුල මොනෝහරි ජයග්‍රහණයක් ලබලා තියෙනවා නම් ඒක කොහොමද අනාගතයේදී ඒ විදිහටම ලබා ගන්න. අන්න එතනදි තමයි පරිසරය හා සංවර්ධනය කියන කාරණේ මුල් කරගෙන අලුත් වචනයක් පටන් ගත්තේ තිරසාර සංවර්ධනය. සංවර්ධනයක් තියෙනවා ඒක තිරසාර කරගන්නේ කොහොමද? දැන් මගේ මාතෘකාව තිරසාර සංවර්ධනයේ අභියෝග පිළිබඳ. දැන් මේ සම්බන්ධයෙන් හොඳ පොතක් අපේ වාසනාවට රජයේ ප්‍රතිපත්තිය මේකයි. මොකද්ද? තිරසාර සංවර්ධනය. ඒ සඳහා තියෙන අත්පොත තමයි මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්. තිරසාර සංවර්ධනයේ ලංකාවේ අත්පොත. මේක ඔබතුමාලා කීදෙනෙක් කියවලා තියෙනවා? අනිවාර්යයෙන්ම කියවන්න. මුලින්ම අගටම කියවන්න. එතකොට ඔබට ලැබෙවි තිරසාර සංවර්ධනය අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අදහස් මත පදනම් වෙලා. මේ ලෝකයේ අද දුවන්නේ ලාභයම. අපි ඒකට කියනවා ධනවාදය. ලාභයම දුවන්නේ. නමුත් මේ කතා කරන තිරසාර සංවර්ධනය පිළිබඳ ලෝකයේ තුල කතා කරන්නේ ලාභය නෙවෙයි සතුට ගැන. ලාභය මත පදනම් වෙච්ච ඒක පුද්ගල ආදායම වෙනුවට අද කතා කරන්නේ සතුරු දර්ශක සම්තෘප්තිය වඩා වැදගත් වෙන්නේ ලාභය නෙවෙයි සම්තෘප්තිය. ඊළඟට මේ ශිෂ්ටාචාරය ගොඩ නැගුණේ සූරා කෑම. සූරා කනවා කියන්නේ මිනිහෙක් විදිහට තවත් මිනිහෙක් සූරා කනවා විතරක් නෙවෙයි සෝබාදහම සූරා කනවා. පස් සූරා කාගෙන ගෙනල්ලා අපිට මොකක් තැන්වල මොකක් හරි එකට අටෝ ගන්න. සෝබාදහමෙන් සියලු සම්පත් සූරා ආතරවල නරකන අපි සූරා.
ඒ සූරාකෑම වෙනුවට සාධාරණත්වය අවශ්‍යයි මේ තිරසාර ලෝකයේදී. ඕනෑම ශාස්ත්‍රයක මේ තිරසාර සංවර්ධනය පිළිබඳ දැක්ම පදනම් විය යුත්තේ අපි මේ මොලොකේ මිනිහා අර වඩාත් බුද්ධිමත් මිනිහා කියලා නෙවෙයි. සුභාධර්මය අපි පුරුක ඒ පුරුක අපි තේරුම් ගනිමු. සහජීවනයේ කොහොමද ලෝකයක් ජීවත් වෙන්නේ? මනුස්සයාට මනුස්සයෙක් සහජීවනයේ ජීවත් වෙන්නේ කොහොමද? සතාසින් පවත් එක්ක සහජීවනයේ ජීවත් වෙන්නේ කොහොමද? ගහ කොළත් එක්ක සහජීවනයේ ජීවත් වෙන්නේ කොහොමද? මහ පොළොවත් එක්ක කොහොමද සහජීවනයේ? අපි අපලා කොටලා පාස්තික තියෙන තැනින් නැතනට ගෙනියලා හම්බුන තියෙන ඒවා වෙනස් කරලා සම්බන්ධ